යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා සීලංච යස්ස කල්යාණං අරිය කන්තං පසංසින සංඝේ පසාදෝ යස්සත්දී උජු භූතංච දස්සන. යම් කෙනෙකුගේ හදවතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නොසෙල්මී පවතිනවා. ඒක නිකම්ම පින්වතුනි පහළ වෙන්නේ නැහැ. ශාස්ත්‍රෝ ගුණ විමසන්තුනේ. අර මුලින් කිව්වා වගේ බුදු ගුණ විමසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් පාරමි පුරාණය, ආශ්චර්යමත් ප්‍රාදුර්භාවය, ඒ ආශ්චර්යමත් වූ කරුණු ලස්සන රූපය, සුමధుර කටහඬ, මහා අභිනිෂ්ක්‍රමණය, මහා බුද්ධ රාජ්‍යය, ඒ ලබා දීපු ධර්ම දායාදය ඒවා සිහි කරන්න ඕන. එහෙම සිහි කරනකොට තමයි බුද්ධ ගෞරවය ඇති වෙන්නේ. ඒක අචලව නොසෙල්වී පවත්වන නම් නැවත ඇති කර ගන්න ඕනේ. පින්වතුනි, ඒ උදෙසාව ඉතිපිසෝ ගාථාව තියෙනව නේද? දිව්‍ය මන්ත්‍රයක්. හැමදාකම උදේට දහවලට හවසට සජ්ජායනා කරන කටවචනේ. මේ ලෝකේ සක්වාතල අනන්ත සක්වාතල කම්පා කරවපු දිව්‍ය මන්ත්‍රය තමයි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන ඔන්න ඔය ගාථාව. දවසකට කිහිප වතාවක් නොමසුරුව කට ඇරලා බය නැතුව සතුටු සිතින් කියන්න හුරු වෙන්න. මටත් ඉන්නවා ශාස්ත්‍රවරයෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සව් කෙලෙසුන් නැසූ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සියල්ල අවබෝධ කළ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ විද්‍යාචරණ බල දැරූ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සුන්දර සුගත් ගමනින් ශාන්තියට වැඩි උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සියලු ලෝක අවබෝධ කළ උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සත්වයන් නිවා දමනය කොට හික්මවාලු උතුමෙක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ දෙවි මිනිසුන්ටම ශාස්ත්‍රඥ වහන්සේ. ඒ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළා මා දහම් ලොවට දේශනා කළ කරුණාවෙන්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ අනන්ත භග ධර්මයන්ගෙන් වාසනාවන්ත ධර්මයන්ගෙන් යුක්තයි. මෙන්න මේ විදිහට මටත් ඉන්නව ශාස්ත්‍රඥ වහන්සේ නමක්. අන්න එහෙම තමාගෙන ඒ ශාස්ත්‍රූත්වයේ දැක තමන්ගේ ජීවිතයේ අභිමානය එක පැත්තකින් නිර්හංකාරව මතු කරගෙන සතුටු වෙන්න ඕනේ. ඇයි පින්වතුනි සතුටු වෙන්න බැරිද? එහෙම ශාස්ත්‍රවරයෙක් ලැබෙන්නේ වෙන කාටද ලෝකෙ? එනිසා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියලා හැම උදෑසනක මේ ගාථාව සජ්ජායනා කරන්න. මතු පිටින් හෝ අර්ථය මෙනෙහි කරගෙන ගැඹුරින් පුළුවන් නම් වඩා හොඳයි. එහෙම නැතත් පින්වතුනි කට වචනේ මේ ගාථාව පුරුදු කරනකොට වාක් සුචරිතය පිරෙනවා. අඩුම තරමින් දවසකට 20 වතාවක්වත් කරන්න පුළුවන්කම ලැබෙනවා නම් යන ගමනට බොහොම හොඳයි. තබන පියවරට බොහොම හොඳයි. ගෙයින් එළියට බහිනකොට බොහොම හොඳයි. ඕනම අභියෝගයක් බාර ගන්න ලෑස්ති වෙලා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ කියන මෙන්න මේ ගාථාව කීප වතාවක් සජ්ජායනා කරන්න ඒකාන්තෙන් ජයනියතයි. හැබැයි අවංකව හදවතින්. එහෙම නැත්නම් මේ ආවට ගියාට නෙමෙයි. හැබැයි පින්වතුනි එහෙම කරගෙන දිගටම කරගන්න පුළුවන් නම් ඒක ඒකාන්තෙන් භාවනාවක්. ඉතිපිසෝ ගාථාව නැවත සජ්ජායනා වෙනකොට හිත පිරිසුදු වෙනවා. කාමච්ඡන්දේ පහව යනවා. ඒ වගේම ව්‍යාපාදයේ ක්‍රෝධයේ ගැටුම් පහව යනවා. ඒ වගේම සැක සංකා කුකුස් පහව යනවා. එපා වීම කලකිරීම නොහික්මුණකම් පහව යනවා. පුද්ගලයා පුදුම විදියට උපශාන්ත වෙනවා. තවුසික් වාගේ ජීවිතය සාන්ත වෙනවා. එතකොට මේ ජීවිතය හරිය නිමිලා. ඒ ජීවිතයේ සැපත ළඟයි, දුක ඈතයි. එතකොට බුද්ධ ගතා සතිය ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කිරීම. පින්වතුන්ලාට පුළුවන් නම් උදෑසන කාලේ අවදි වෙච්ච ගමන් ඉතිපිසෝ ගාථාව 100 වාරයක්, දහවලට 100 වාරයක්, රාත්‍රියට 100 වාරයක් අඛණ්ඩව මේ විදිහට කරගෙන යන්න පුළුවන් නම් පින්වතුනි මාසයක් දෙකක් තුනක් යනකොට හිතට පුදුම හයියක්. ඒ වගේම ජීවිතයට පුදුමාකාර සතුටක්. ඒ වගේම ගමනට පුදුම විදිහේ අභිමානයක්. හිත පිරුණ ගතියක් Tamanටමත් විඳින්න පුළුවන්. ඒ වගේම Tamanගේ ජීවිතේ තිබුණ අර මැසිවිලි නගන ගතිය, අන්තෝ අඳෝනාව ඇතුලෙන් නැගෙන්නා වූ මැසිවිල්ල නැති වෙලා යනවා. හිත පිරීලා ගිහිල්ලා. මේ කටින් මේ මිත්‍යා වචන කියා ඉන්නවට වඩා මේසා දිව්‍ය මන්ත්‍රයක් නැවත කියන්න ලැබෙනවා නම් මේ සසරට කොයි තරම් හොඳද? මෙලොවටත් හොඳයි, පරලොවටත් හොඳයි, නිවන දක්වාම හොඳයි. ඉතින් මේක භාවනාවක්. මේ සරල භාවනාවක් නෙමෙයි, ගැඹුරු භාවනාවක්. මේ මතු පිටින් සරලයි කියලා පෙනුනට ගැඹුරින් ගැඹුරට ගියාම ඒකම නිවන් පිණිස උපකාරයි. ඒ නිසා මේ ළමා ලපටින්ට ඒක හුරු කරන්න ඕනි. තරුණ තරුණියෝ වැඩිහිටියෝ කවුරුත් පින්වතුනි අසරණ වෙලා එකතෙන් වෙනවා. වැඩි ඈතක නෑ මේ දවස. එතකොට මෙහෙම ධර්මයක් පුරුදු කරගෙන ගියාම අපි හිතමු කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා උදේට දහවලට හවසකට
වරකට 100 වාරයක් බැගින් ඉතිපිසෝ ගාථාව දිනකට 300 වාරයක් වචනෙන් සජ්ජායනා කරන්න. මේ 300 වාරෙම සජ්ජායනා කරන උපරිම පැය භාගයක් යයි. ඕක මාසයක්, මාස දෙකක්, මාස 6ක්, අවුරුද්දක් පුරුදු කරලා තියෙනවා. එතකොට ඔහොම කාලේ ගෙවිලා යනකොට Taman දකිනවා මම මේ ගෙවිච්ච අවුරුදු 10 තුලම මෙහෙම භාවනාවක් කළා. ඒක පුදුම විදියට Tamanගේ ජීවිතයට ඉතුරුවක්. අනිත් ඔක්කොම හිමි වෙලා යද්දී ආන්නේ දෙවන්ත ධනයක් හදවතේ අද ඉඳන් පටන් ගන්න. මේ උදෑසන හොඳම උදෑසනයි කියලා හිතන්න. ඉතින් පින්වතුනි